වෙල්කම් ටු ක්‍රෂේ විත් නිරාශා. අදත් සුපුරුදු විදිහටම බඩු ටික ලෑස්ති කරගෙන ලස්සන ඉඩිගන් ඩුක එකක් තියෙන කෝස්ට් එකක් ගොතන්න තමයි මම ආවේ ඔයාලත් එක්ක. ඉතින් හැමදාමත් වගේ මම ඔයාලට මම ගන්න බඩු ටික තමයි මේ විදිහට පෙන්නන්නේ. ඉතින් ඔයාලත් ගෙතුම් කටුව, කතුර, මාකර්ස්, එතකොට ඉදි කටුව, නූල් මේ හැම දෙයක්ම ළඟින් තියාගන්න. ඉතින් අපි ලස්සන නිර්මාණයක් කරමු. අදත් මම ලස්සන කෝස්ට් එකක් තමයි හදන්නේ. ඉතින් ඔයාලට මේ වගේ ලස්සන ඉඩිගන් ලුක් එකක් තියෙන කෝස්ට් එකක් ගොතන්න මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි. මුලින්ම අපි මැජික් රින් එකෙන් පටන් ගමු. මේ වගේ රවුමට ගොතන හැම අවස්ථාවකදීම ඔයාට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මැජික් රින් එක. මේකේ මූලික පදනම වෙන්නේ මැජික් රින් එක වටේට අපි දාන ක්‍රොෂේ ප්‍රමාණයත් එක්ක. එතකොට ඒකට ඔයාට ට්‍රිබල්, ඩබල්, සිංගල් වගේ දාන්න පුළුවන්. හැබැයි අපි අද යූස් කරන්නේ භාවිතා කරන්නේ ඩබල් ක්‍රොෂේ වලින් විතරයි. මේ විදිහට මුලින්ම ස්ලිප් නෝට් එකක් දාගන්නවා අපි මැජික් රින් එකට. තව ඒත් එක්කම චේන් දෙකක් දාගන්න ඕනේ. මේ විදිහට චේන් දෙකක් දාගෙන අපි ඒක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට ගණන් අරගෙන මේක ඇතුළට තව ඩබල් ක්‍රොෂේ 23ක් දාගන්නවා සම්පූර්ණ 24ක් ඩබල් ක්‍රොෂේ විදිහට වැටෙන්න. මේ මම කරන්නේ සම්පූර්ණයෙන්ම මැජික් රින් එක වටේට අපිට අවශ්‍ය කරන පදනම වෙච්ච ඩබල් ක්‍රොෂේ 24 දාගන්න. ඉතින් මේ විදිහට තමයි ඔයාලා ඩබල් ක්‍රොෂේ වලින් ගොතන්න දන්න කෙනෙක් නම් අපිත් එක්ක මේ නිර්මාණය ගොතන්න ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ මැජික් රින් එක ගොතනකොට හොඳට ඇඟිල්ල තියාගෙන ගොතන්න. එතකොට තමයි ලස්සනට ඒක ගැස්සෙන්නේ නැතුව දිග කොට අත බුරුල් නොවි කෙරෙන්නේ. එතකොට මේක අපි දැන් හරියටම 24ක් තියනවාද බලන්න අපි ආපස්සට ගණන් කරගෙන යනවා. ඉතින් ගණන් කරගෙන යනකොට හරියටම ගාන හරි නිසා අපි මෙන්න මේක එහා පැත්තේ පටන් ගත්ත තැනට සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මේක කරගන්න එක ක්‍රම තියෙනවා. ඉතින් ඔයාට ඒක පහසු ක්‍රමයකට සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද මේකට රූල්ස් නැහැ. ඔයා මේක මෙහෙමයි කරන්න ඕනේ කියලා නෑ. එක අය එක විදිහට මේක කරනවා. හැබැයි ඉතින් නීට් එක තියෙන ඒක කරන්නත් ඕනේ. ඉතින් මම මේ කරන විදිහටත් ඔයාට කරන්න පුළුවන්. ඊට වඩා වෙනස් විදිහට කරන අයත් ඇති. ඉතින් මේ එකම නූලෙන් ඉස්සරහට ගෙතුම් කරගෙන යන නිසා මම තීරණය කරා මෙන්න මේ විදිහට පිටිපස්සෙන් ගෙතුම් කටුව දාලා ඉස්සරහට අරගෙන ඊට පස්සේ මේ විදිහට නිර්මාණයට උඩට යන්න. ඉතින් ඒක සමහර විට වෙනස් වෙන්න පුළුවන් ඔයාලගේ ගෙතුම් ක්‍රමත් එක්ක. ඉතින් හැමෝටම ආවේනික ක්‍රමයක් තියෙනවානේ. ඉතින් මේ දෙවෙනි වටේ යන්නේ අපි මුලින් දාපු ඩබල් ක්‍රොෂේ 24ට උඩින් ඩබල් ක්‍රොෂේ දෙක බැගින් තමයි යන්නේ. ඉතින් මේ රටාව තමයි වැදගත්. ඉතින් මේක උඩට ගෙතලා යන නම් වටේ ලස්සනට මේ විදිහට තියෙන්න ඕනේ. ඉතින් මේකත් අපි මේ විදිහට ගොතාගෙන යමු. ඒකට ගොතන්න තියෙන්නේ අපි දාපු ඩබල් ක්‍රොෂේ 24ට දෙක බැගින් දාගෙන යන්න ඕනේ. ඔයාලට මතකනේ. මෙන්න මේක වටේටම මේ විදිහට ගොතාගෙන යන්න ඕනේ. ඔන්න. බලන්නකෝ. අපි ඒක ගොතලම බලමු. ඒ වගේම තමයි දැන් ඔයාලා මේක ගොතනකොට ගොඩක් අය දන්නවා අපේ ෆිසිකල් ක්ලාස්, ඔන්ලයින් ක්ලාස් ගැන. ඉතින් ඒවට ජොයින් වෙන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඔයාලට අපේ WhatsApp නම්බර් එක දානම්. වැඩි විස්තර දැනගන්න එතෙන්ට එන්නත් පුළුවන්. ඉතින් මේක ක්‍රොෂේ ගැන දන්න ක්ලාස් එන්න ඕනේ නෑ කියලා හිතන කෙනෙක්ට උදව්වක් වෙන්න නිසා මම මේ වගේ ලස්සන වීඩියෝස් ඔයාලට අරගෙන එනවා. ඉතින් අපි මේ විදිහට දෙවෙනි වටේ ඉන්ක්‍රීස් කරලා තමයි යන්නේ ඩබල් ක්‍රොෂේ එක. ඉතින් දිගටම මේක තමයි පැටර්න් එක ඩබල් ක්‍රොෂේ තමයි අවසාන වෙනකන් යන්නේ. ඉතින් මේකේ නිමාව බලන්න නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට පැහැදිලිව කියලා දෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ වටේත් ගොතලා බලමු. ඉතින් මේ විදිහට තමයි එන්නේ. අපි මේකත් සම්බන්ධ කරගන්න ඕනේ. ඒකත් ඔයාට පහසු කලින් දැම්ම වගේ ඉස්සරහට නොපෙනෙන විදිහට තමයි අපි මේක දාගන්න ඕනේ. තුන්වෙනි වටේට යන්න ඕනේ 2 1 2 1 කියලා. කියන්නේ මුලින්ම ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න ඕනේ. මේක සම්බන්ධ කරගන්න ඕනේනේ. ඊට පස්සේ අපි ඩබල් ක්‍රොෂේ එක ඊළඟ එකට ඉන්ක්‍රීස් වෙනවා.
ඉතින් මෙහෙම තමයි 3 වෙනි වටේ යන්නේ. දැන් ඉතින් 4 වෙනි වටේටත් අපි ආවනේ. 4 වෙනි වටේ වෙන්නේ ඩබල් ක්‍රොෂේ දෙකක් දාලා ඊට පස්සේ ඉන්ක්‍රීස් වෙනවා. ඉතින් මේක තමයි පැටර්න් එක. අපි බලමුකෝ කොහොමද ගොතාගෙන යන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ රටාව අඳුරගෙන ගොතාගෙන යන්න. අමාරු නැහැ. ඕනම කෙනෙක්ට පහසුවෙන් ගොතන්න පුළුවන් නිර්මාණයක් තමයි මේ ගොතන්නේ. ඉතින් නැතේරෙන කෙනෙක් නම් ඔයා මෙසේජ් එකක් දාන්න අපේ ගෲප් වල විවිධ විස්තර තියෙනවා. ඉතින් ඒව බලන්න ඔයාලට එකතු වෙන්න පුළුවන්. මේ විදිහට අපි ගොතාගෙන යනවා ඊළඟ වටේ. හරිම පහසුවෙන් ගොතන්න පුළුවන් නිසා බය නොවි අපිත් එක්ක ගොතන්න එකතු වෙන්න පුළුවන්. මේ වටේ ගොතාගෙන යනකොට ඔයාලට මේක නෝට් කරගන්නත් පුළුවන්. ඔයාගේ වැඩේ කරන්න කලින් ඔයා ගොතන රටාව නෝට් කරගන්න පුළුවන්. ඉතින් මං ඒකත් කියලා දෙන්නම්කෝ. මේ වටේත් මේ විදිහට තමයි යන්න ඕනේ. අපි 4 වෙනි වටේ තමයි ඉන්නේ. ඉතින් 5 වෙනි වටේ සහ 6 වෙනි වටේ ගොතන විදිහත් යම් කිසි රටාවකට වෙන්නේ. මේ හැම අවස්ථාවකදීම අපි සම්බන්ධ කරන විදිහ අනුව ඒකේ අවුට්ලුක් එක අපිට පේන මතුපිට පෙනුම හොඳට තියෙන්න ඕනේ. ඒක නිසා ඔබ හඟවන සම්බන්ධ කරන අවස්ථාවේදී ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. ඒක කැමති විදිහට කරන්න පුළුවන්. මම කිව්වත් වගේ රූල්ස් නැහැ. අපි දැන් ගියපු වටේ ගියේ ඩබල් ක්‍රොෂේ 1යි ඩබල් ක්‍රොෂේ 1යි ඩබල් ක්‍රොෂේ 1යි ඩබල් ක්‍රොෂේ 3ක් මේ විදිහට වැටලා ඊට පස්සේ ඉන්ක්‍රීස් වෙනවා ඩබල් ක්‍රොෂේ 1. ඩබල් ක්‍රොෂේ එක ඉන්ක්‍රීස් වෙනවා කියලා කියන්නේ ඩබල් ක්‍රොෂේ දෙකක් එකම තැන වැටෙනවා කියන එකට. එතකොට මේ රටාව තමයි අපි දැන් ගොතාගෙන ආවේ. ඉතින් අපි ඊළඟ වටේට යනවා. ඒ කියන්නේ 5 වෙනි වටේ. 5 වෙනි වටේදී අපි කරන්නේ ඩබල් ක්‍රොෂේ අපි 4 වතාවක් දාගෙන යනවා ඉස්සරහට. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ දෙකක් එක තැන දානවා. මෙන්න මේ රටාව තමයි දිගටම යන්නේ. මම ඔයාලට මේ නෝට් එකේ පෙන්නන්නේ අපි ඒ රටාව ගියපු විදිහ. මේ විදිහට අපි ඉස්සරහට ගොතාගෙන යනකොට ඊළඟ රවුමේදී අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහ එකක්. ඩබල් ක්‍රොෂේ 5ක් දාලා තමයි ඉන්ක්‍රීස් එක වෙන්නේ. දැන් ඔයාලා දන්නවා ඉන්ක්‍රීස් කියන්නේ එක තැන එක ළඟ ඩබල් ක්‍රොෂේ හෝ යම්කිසි රටාවකට තියෙන එකම සංඛ්‍යාව දෙපාරක් එක තැන යෙදීම. ඉතින් මේ විදිහට තමයි රවුම යන්නේ. ඉතින් අපි 5 6 වටේ ගොතන විදිහ තමයි ඔයාලට මේ විදිහට පෙන්නුවේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට දිගටම ගොතාගෙන යන්න. අපිත් මේ වට ටික ගොතා ගමු මේ විදිහටම. අපි ඔයාලට නෝට් එකේ දුන්නා වගේ ඒ වගේ තමයි ගොතන්න තියෙන්නේ. ඉතින් මේ රටාව අඳුරගත්තොත් ඔයාලට ගොතන්න හරිම ලේසි. ඉතින් මේ ටේබල් මැට් එකක් විදිහට එතකොට ඔයාගේ ෆ්ලවර් පොට් එකක් තියන්න හොඳ එලිගන්ට් ලුක් එකක් තියෙන කෝස්ට් එකක් වෙනවා මේක. ඒ වගේම තමයි ඩොයිලි නිර්මාණය කරන්නත් මේක වැදගත් වෙනවා. හරිම ලස්සනයි. ඉතින් මේකෙන් ගොඩක් දේවල් ඉතින් ඔයාලට කරගන්න පුළුවන්. ඔයාලගේ පිලෝ කේස් වලට දාගන්න පුළුවන්, බෑග්ස් වලට දාගන්න පුළුවන්. ඕනම දෙයකට යූස් කරන්න පුළුවන්. ඉතින් බලන්නකො මේ වටේ ගෙතුවම මේකේ ලස්සන අපිට වට 6ක් ගතන්න ඕනේ. අපි යන්නේ 5 වෙනි වටේ. මේ මම පෙන්නන විදිහට තමයි ගතින්නේ. ඉන්ක්‍රීස් වෙන එක සහ ඩබල් ක්‍රොෂේ කොහොමද වැටලා තියෙන්නේ කියලා. ඉතින් අපි දෙකටම ගතාගෙන යමු. අපිට අවසන් වටේටත් යන්න වෙනවා. 1 2 3 4 5. ඩබල් ක්‍රොෂේ 5ක් දාලා ඉන්ක්‍රීස් එක හැදෙනවා. ඉතින් මේක තමයි මේ රවුමම කන්ටිනියු කරගන්න තියෙන්නේ. ඉතින් අපි ඒකත් මෙහි විදිහට ගතාගෙන ආවා. ඊට පස්සේ අපිට තියෙන මේකේ වටේ පොඩි ලස්සන එලිගන්ට් ලුක් එකක් එන්න අපි පොඩි දෙයක් කරලා තියෙනවා. ඒ තමයි අතනේ සම්බන්ධ කරලා චේන් 4ක් දාලා එකක් ස්කිප් කරලා ඊළඟ එකට අපි මෙන්න මේකට ස්ලිප් නෝට් එකක් දාගෙන ආයෙම චේන් ටිකක් දාලා ආයෙම එකක් ස්කිප් කරලා ඊළඟ එකට ස්ලිප් නෝට් එකක් දාලා ස්ලිප් ස්ටිච් එක කරහා තමයි යන්නේ. ඉතින් මේක තමයි දිගටම වෙන්නේ. මේක රවුම වටේටම දාගන්න ඕනේ. එතකොට අපිට පොඩ්ඩක් නිකන් කාදුව වගේ තමයි ඒක චුට්ටක් මේ ඉලිපිලා වගේ පේනවා. ඉතින් අපිට ඒ වගේ එකක් තමයි ඕනේ. මේක වටේටම ගොතා ගන්න ඕනේ. මම ගොතලා තියෙන්නේ.
ඔයාලටත් මේ විදිහට ගොතන්න පුළුවන් වටේට චේන් දාගන්න. ඊට පස්සේ අපි ඒ සිදුරකට එක කොන් තැනකට අපි කියවන එක පොඩ්ඩක් කාදුව වගේ තියෙනවා කියලා. ඉතින් ඔන්න ඒ අස්සට අපි ඩබල් ක්‍රොෂේ දාගන්න ඕනේ. ඔයාට කැමති ප්‍රමාණයක්. ඉතින් මේ දාන ස්පේස් ටික ඇත්තටම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. මොකද අපි එකක් ඇර එකක් තමයි ෆිල් කරගෙන යන්නේ මේ විදිහට. එක තැනකට ඩබල් ක්‍රොෂේ 8ක් 9ක් දාගන්න පුළුවන්. ඒකෙන් ලස්සන ලුක් එකක් එනවා අවසානයේ වෙනකොට. ඉතින් මේ විදිහට ගොතාගෙන යන්න ඕනේ අපි සම්පූර්ණයෙන්ම හිමීට එකින් එක ගොතාගෙන යන්න ඕනේ. මොකද එක ළඟ ගොතන්න තියෙනවා ඩබල් ක්‍රොෂේ 6 7 8ක්. ඉතින් ඒක ඔයාගේ කැමති විදිහට ගොතන්න ඕනේ. මේ තියෙන ලුක් එක මේක තමයි අපි රවුමටම කන්ටිනියු කරන්නේ. ඔන්න බලන්නකෝ ඒක රවුමට දැම්මහම තියෙන ලස්සන. ඉතින් මේක තමයි මං කිව්වේ ඔයාලට මාරම ලස්සනට කරන්න පුළුවන්. ගයිඩ් එකක් නැතුවනත් කරන්න පුළුවන් අය ඉන්නවා. ඉතින් එයාටත් පුළුවන් මේක බලලා කරගෙන යන්න. ඩබල් ක්‍රොෂේ තමයි මේකේ මූලික පදනම. ඉතින් චේන් එක කොහොමද දැනගෙන ඉන්න ඕන නිසා මේකේ වැඩිම වාර ගණනක් ගෙතුණු රටාව තමයි ඩබල් ක්‍රොෂේ එක කියන්නේ. ඉතින් මේකේ ස්ලිප් ස්ටිච් හරහා මම මෙන්න මේ විදිහට අරගෙන යනවා. ඒකෙදි අපි ඩබල් ක්‍රොෂේ සෙට් එකක් නේ දැම්මේ. 7ක් දැම්මනම් 7 වෙනි එක මැදට එන්නේ 5නේ. 5ද? ඔව්නේ. නෑනේ 5 නෙමෙයි. 9ක් දැම්මොත් 5 එන්නේ මැදට. ඉතින් මේ 5 වෙනි තැනට චේන් 3ක් දාගෙන අපි එතනටම ස්ලිප් ස්ටිච් එකක් හරහා ආයෙම දිගට ගොතාගෙන යනවා. මේ රටාව තමයි දිගටම යන්නේ. ඔයාලට පැහැදිලිව ඇති කියලා මම හිතනවා ආයෙම කියන්නම්. අපි ඔතන ඩබල් ක්‍රොෂේ දැන් 9ක් දැම්මා කියලා හිතන්නකෝ. ඉතින් මේ 9 4කට ස්ලිප් ස්ටිච් දාගෙන යනවා. ඊට පස්සේ පස්වෙනි එක එනවනේ. ඒ පස්වෙනි එකට ස්ලිප් ස්ටිච් එකක් දාලා චේන් 3ක් විතර දාලා ආයේ එතනින්ම තමයි දිගටම ස්ලිප් ස්ටිච් හරහා මේක සම්පූර්ණයෙන්ම ගොතාගෙන යන්නේ. ඉතින් මේක මේ රටාවට තමයි ගොතාගෙන යන්න තියෙන එක හරිම ලේසි. ඩබල් ක්‍රොෂේ වගේ ඉහළට නෙමෙයි යන්නේ එක ළඟ. ඉතින් මේ විදිහට නිකන් කෝණයක් වගේ හැදෙන්නේ අපි එක ළඟ චේන් 3 දාන නිසා. ඉතින් අපි මේකේ රවුමටම මේ හැඩ කිරීම් ටික දාගන්න ඕනේ. එතකොට තමයි ලස්සන. ඉතින් ඒ වගේම තමයි මේකේ නිමාවත් මේ වගේ නීඩල් එකක් අරගෙන ඒක ලස්සනට හංගව ගන්න ඕනේ. එළියට පේන්නේ නැති වෙන විදිහට. පිටිපස්ස වුණාට මේකේ බෑක් එකත් හරිම නීට් වෙන්න ඕනේ ළමයි. එතකොට තමයි මේකේ එලිගන්ට් ලුක් එකක් අපිට ලැබෙන්නේ. ඉතින් කොහොම නමුත් බලන්න මගේ එකේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඒ වගේම ඔයාලගේ නිමාවෙත් මේ වගේද බැක් සයිඩ් එක කියලා බලන්න. හරිම ලස්සන අවුට්පුට් එකක් ඇවිල්ලා තියෙන නිසා මම හිතනවා ඔයාලත් මේක try කරයි කියලා. මේ විදිහට අපිට හංගව ගන්න පුළුවන් නූල පිටිපස්සට කරලා නූල පිටිපස්සට අරගෙන එහෙම තමයි අපිට නූල පොඩි කෙටයක් හරි දාලා නැවත හංගව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාලට කියලා දෙන්න අපේ YouTube එකෙන් පුළුවන්. අපි පුළුවන් හැම වෙලාවෙම කරනවා. ඉතින් ඒ නිසා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ YouTube එක subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක එන්න කියලා තමයි ආරාධනා කරන්නේ හැමෝටම. ඒ වගේම අපේ social media හැම platform එකක් එක්කම අපි එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් එකතු වෙන්න. අපේ නිර්මාණ බලන ක්ලාස් ගැන දැනගන්න මේ වගේ ලස්සන නිර්මාණ ගොතන්න පුරුදු වෙන්නත් ඔයාට හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන නිර්මාණයක් කරලා ඔයත් ඔයාගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න ගමන්ම ආදායම් මාර්ගයක් උපය ගන්න හොඳ අවස්ථාවක් කරගන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ පුංචි නිර්මාණ කියලා දෙන්න අපි ක්‍රොෂේ විත් නිරාෂා YouTube channel එකෙන් හැමදාම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ ලස්සන නිර්මාණ අපිත් එක්ක එකතු වෙලා කරන්න. ඉතින් මේ වගේ ලස්සන ෆිනිෂින් එකක් ගන්න මේ වගේ නීඩල් එක පාවිච්චි කරන එක හරිම වැදගත් ක්‍රොෂේ කටුවට වඩා. එතකොට අපිට ගැටලුවක් නැතුව පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එකේ මුලින්ම අපි thumbnail එකේ තියෙන නිසා ඔයාලා මේකේ ලුක් එක දැකලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔයාලට පුළුවන් මේක කොහොමද වුනේ කියලා දන්නවා, රටාව දන්නවා. ඉතින් මේ වගේ ලස්සන නිර්මාණයක් කරලා බලන්න. ඉතින් මම නූල චුට්ටක් අලව ගන්නවා. ඒකට පාවිච්චි කරන්නේ මේ 6000 කියන ගම් එක.
ඉතින් මේ ග්ලූ එක හරිම හොඳයි. සාරි වර්ක් කරන්නත් මම පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මගේ මේ වගේ වැඩවලටත් මම වැඩිපුරම යූස් කරන්නේ මේක තමයි. මේකේ පොඩි එක ගන්න එපා. මේකේ මේ ලොකු සයිස් එක තමයි හොඳ. පොඩි එක යෙලෝ වගේ වෙනවා. එතකොට පොඩක් කැත්තට පේනවා. ඉතින් මේක නිකන් ට්‍රාන්ස්පරන්ස් එකක් වගේ තමා මේකේ එන්නේ ගම් එක. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න. අපිත් එක්ක එකතු වෙන්න. බලන්නකෝ මේකේ ලස්සන. ඉතින් හරිම ලස්සන ලුක් එකක් තියෙන එකයි මං තම්මේල් එකට දැම්මේ. මේක ගොඩාක් ලස්සන එලිගන් ලුක් එකක් තියෙන එකක් කියලා. ඉතින් ඔයාලටත් මේ වගේ නිර්මාණ කරන්න පුළුවන්. එකතු වෙන්න ක්‍රොෂේ විත් නිරාෂා YouTube channel එකත් එක්ක.